type 2 1 2 3 4 කියන වෛරස් අතර නමුත් ඒකේ විශේෂ වේරියන්ට් එකක් හරි මොනවාරි එකක් තියෙනවා කියලා කවුරුත් හොයාගෙන නැහැ. ඒකට මේ වේරියන්ට් කතාව මම හිතන්නේ නිකන් හිතලා කියපු එකක් මිසක් ඒකේ ලොකු සත්‍යතාවයක් නැහැ. අපි ගත්තොත් මේ වෛරස් type 2 නිසා තමයි මේක මෙහෙම වුනේ කියලා මේ type 2 කියන එක අපිට අපේ රටේ ගොඩක් කල් තිස්සේ තිබිලා තියෙනවා. ඒකට type 2 තිබුණු නිසා type 2 ආපහු ඒක නිසා තමයි මේ ඔක්කොම කියලා කවුරුහරි මතයක් තියෙනවා නම් ඒකත් මම දකින්න ඩෙන්ගු පර්ණල් ඩෙන්ගු රෝගයයි මේ රෝගයයි අතර එහෙම ලොකු විශේෂත්වයක් නැහැ. සාමාන්‍යයෙන් type 2 වලින් හැදෙන ඩෙන්ගු අනිත් ප්‍රභේද වලට වඩා ටිකක් වැඩිපුර රෝග ලක්ෂණ තියෙනවා කියලා වරින් වර සමහර ස්ටඩිස් වලින් පෙන්නලා තියෙනවා. හැදෙනාම කරන්න හොඳම දේ තමයි දැන් කාලේ අපි ඉස්සල්ලාම උණකට උණ බලන්න පුරුදු වෙනවා. අපිට උණ බලපුවා 30 වගේ ගානකට උණක් අපි ඒ උණ නොටිස් කරලා ඒ වගේ දෙපාරක්වත් උණ තිබ්බොතින් පැය 24කට පස්සේ අපි දැන් ඉස්සර කාලේ කිව්ව දවස් තුනෙන් ඒ බලන්න ඕනේ කියලා. මම කියනවා අපි දැන් උත්සාහ කරන්න ඕනේ ඩෙන්ගු මරණ සංඛ්‍යාව බිඳුවට පස්සන්න. පළවෙනි දවසේ අවසානයේදී. මේ හැදිලා පැය 20ක් 30ක් අතර කාලෙදී අපි බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න. මේ බ්ලඩ් ටෙස්ට් එකේදී අපි ඩෙන්ගු ටෙස්ට් එකක් කරනවා. ඊගත් හැකි ලැබ් එකකින් හොඳ ඩෙන්ගු කිට් එකකින් ටෙස්ට් එක කරපුවාම ටෙස්ට් එකේදී ඩෙන්ගු එක පොසිටිව් වෙන්න තියෙන chance එක 90%කට වඩා වැඩි. ඒකට අපිට ඒ වෙලාවේ කියන්නේ වෙන අසනීපයක් නැහැ ඇත්තට ලේසියෙන් පළවෙනි දවසේම රෝග නිශ්චයක් මොකක්ද කියලා හොයාගන්න. හරිනම් එදාම තව ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරනවා. ඒකට ඒ ෆුල් බ්ලඩ් කවුන්ට් එක කරවුවාට පස්සේ අපි හරිනම් දෙවෙනි දවසේ තව ෆුල් බ්ලඩ් කවුන්ට්. දෙවෙනි දවසේ ෆුල් බ්ලඩ් කවුන්ට් එක කරපුවාම අපි බලන්න ඕනේ මේ දෙක පල්ලෙහාට යන වේගය. ඉතින් පළවෙනි දවසේ 400ක් තිබ්බොත් හරියට දැන් ආයෙ කරන්න ඕනේ නැහැ කියලා එකක් නැහැ. පළවෙනි දවසේ 400ක් තිබිච්ච එක නම් දෙවෙනි දවසේ 200 නම් එයා ඇතුල් වෙනවා. මේ සංඛ්‍යාව වැඩි මේ වගේ අවස්ථාවලදී සුළු සංඛ්‍යාවක් ඉන්නවා. ඉතල පට්ටිකා ප්‍රමාණය ලක්ෂ 2කටත් වැඩි ගානකදී ඒගොල්ලන් ලීකින් එහෙම නැත්නම් රස්ම කාන්දු වීම සිද්ධ වෙලා ඒක සෑහෙනදුරටත් යනකොට තාමත් පෙට් කවුන්ට් එක ඇවිල්ලා නැහැ. ඊටත් උඩින් තියෙනකොට. එහමත් ඉන්න පුළුවන්. ඒක ස්වභාවය හරි වෙන රෝග තියෙන අය හරි මොනවාරි හේතුවක් නිසා අපිට කිව්වොත් එහෙම මෙයා ඇතුල් කරගන්න එක හොඳයි කියලා ඇතුල් වෙන එක තමයි හොඳ.